හෙලෝ ෆ්‍රන්ස් අද අපි වටලප්පමක් හදන්න යන්නේ ඉතින් අපිත් එක්ක ඉන්න කොහොමද ඒක හදන්න කියලා බලන්න. වටලප්පම හදාගන්න ඔයගලන්ට 225 ග්‍රෑම්ස් ඕන කරනවා හකුරු ඊළඟට ඕන කරනවා බිත්තර 4කුයි තහමත් 2කුයි ඔක්කොම 6ක් වෙන්න. ඊට පස්සේ අපිට මේ කාඩමම් ඕන කරනවා කාඩමම් පොට්ස්. ඊට පස්සේ අපිට ඕන කරනවා මේ නට්මෙග්. මුලින්ම හකුරු ටික බ්ලෙන්ඩ් කරගත්තා වතුර පොඩ්ඩක් දාලා. ඉතින් ඒක ලේසි. ඊට පස්සේ අපි බිත්තර ටික හොඳට විස් කරගන්නවා මේ රිබල් ස්ටේජ් එකට වෙනකම්. ඊට පස්සේ අපි අපේ හකුරු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කාඩමම් පොට්ස් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි නට්මෙග් ටිකත් එකතු කරගන්නවා. මට කලින් කියන්න බැරුණ අපිට කොකනට් ක්‍රීම් 2 කප්ස් විතර ඕන කරනවා. අපි ඒක දැන් එකතු කරනවා මේ මගේ මික්ස් එකට. මම මේ අපේ මික්ස් එක මේ පෙරා ගන්නවා මොකද මේ කාඩමම් පොට්ස් තියෙන හින්දා. ඊට පස්සේ අපි අපේ රෙනිකන් වලට දාගන්නවා මික්ස් එක. ඊට පස්සේ අපි මෙහෙම කවා කරගන්නවා මේ අපේ රෙමිකන් එක. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ අපි මෝටර් බාත් එකක oven එකේ කුක් කරගන්න ඕන fan force 160 degrees 30 to 40 minutes වගේ. oven එකට දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙහෙම හිල් විද ගන්න අමතක කරන්න එපා. විනාඩි 40කට පස්සේ අපි oven එකෙන් එළියට ගත්තා. තව අපි විනාඩි 10ක් විතර මෙහෙම්මම මේක තියලා තියන්න ඕනේ. විනාඩි 10කට පස්සේ අපේ වටලප්පම සෙට්ලා තියෙනවා පොඩ්ඩක් වගේ බොබලි. ඉතින් මේක පැය 3-4ක් ෆ්‍රිජ් එකේ තිබුණාට පස්සේ මේක හරියනවා. පැය 5කට විතර පස්සේ ඉතින් අපේ වටලප්පම රෙඩි. ඉතින් කන්න තමයි තියෙන්නේ. මාර රහයි. ඔක try කරලා බලන්න. Thank you.